Good morning සුබෝදෑසනක් ඊගෝ ස්වර්ග රාජ්‍යයේ ෆෑන් බේස් එකට අපි මේ කතා කරන්නේ අද තෝරගත්තු පොත තමයි පොතකින් ඡේදයක් කියන වැඩසටහනේ සාන්දෘෂ්ටික දර්ශනය මනෝවිද්‍යාව සහ උපදේශනය මෙන්න මේ පොත මේක ලියලා තියෙන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝලන්ඩ් අබේපාල සහ උපදේශන මනෝවිද්‍යාඥ අරුන්දති අබේපාල මේ පොතේ මම තෝරගන්නවා සාන්දෘෂ්ටිකවාදය යනු සාන්දෘෂ්ටික දර්ශනය කියන්නේ මොකක්ද කියන මෙන්න මේ පළවෙනි පරිච්ඡේදය. සාන්දෘෂ්ටිකවාදයේ නම බරපතල වගේ පෙවුනට ඒකේ ඇති දෙයක්වත් නැහැ. ඒ කියන්නේ මෙතෙක් කල් ඒ කියන්නේ පළවෙනි දෙවෙනි ලෝක මහා යුද්ධ ඇති වෙන්න කලින් තිබිච්ච දර්ශන මතවාද තිබුණ ලෝකයේ ඒ බොහෝ දර්ශන මතවාදවල කතා කරේ ජීවිතය anu කුමක්ද මේ ජීවිතේ තේරුම මොකක්ද කියන එක තමයි ඇත්තටම ගොඩක් දර්ශනවල කතා කරලා තියෙන්නේ. අපේ ජීවිතේ අර්ථයක් තියෙනවා. මොකක්ද අර්ථය? මොකක්ද මේ එසෙන්ස් එක? මොකක්ද අපේ ජීවිතේ තියෙන සාරය? මරුණට පස්සේ මොකද්ද වෙන්නේ? මැරෙන්න කලින් කොහෙද හිටියේ? ඔන්න ඔය වගේ අදහස් තමයි තිබුණේ. හැබැයි මෙන්න මේ සාන්දෘෂ්ටිකවාදී ඇති වුණාට ඇති වෙන්න බලපාපු ප්‍රධාන හේතුවක් තමයි පළවන දෙවන ලෝක මහා යුද්ධ වලින් පස්සේ ජර්මනිය වගේ ඒ රටවල් වල යුද්ධය තිබිච්ච රටවල් වල මිනිසුන්ගේ ජීවිතවලට මොකද වුනේ? ඒගොල්ලෝ ඉච්ඡාබංගත්වයටපත් වුණා. කලකිරීම, සාංකාව, තනිකම මේ ජීවිතේ තේරුම එහෙම වුණු හේතුව තමයි ඒගොල්ලෝගේ ඥාති මැරුණා, සහෝදරයෝ මැරුණා, මුළු සමාජ දෙදුරුම් කෑමට ලක් වුණා. කිසි තේරුමක් නැහැ නේද වගේ. ඊට පස්සේ අර කලින් තිබිච්ච අසත්‍ය anu කුමක්ද ජීවිතේ සාරය ඔය වගේ අදහස් වැඩක් නැති වුණා එදිනෙදා ජීවිතේට. මිනිස්සු ගත කරන එදිනෙදා ජීවිතයට අර තමන්ගේ ජීවිතෙන් පරිබාහිර දාර්ශනික ලෝකයේ ඇතුලේ තියෙන සංකල්ප අදහස් එදිනෙදා ජීවිතයට වැදගත් නැහැ. එදිනෙදා ජීවිතයට වැදගත් වෙන්න නම් ඒක අපේ ජීවිතය ඇතුළෙන්ම සොයාගත යුතුයි. ඒක නිසා එදිනෙදා ජීවිතයේ පැවැත්ම සඳහා ඇතිවෙච්ච දර්ශනයක් තමයි සාන්දෘෂ්ටිකවාදය කියලා කියන්නේ. ඒ කියන්නේ තමන්ගෙන් පරිබාහිරව නෙවෙයි තියෙන්නේ තමන්ගේ ඇතුළේ තමයි සත්‍ය සොයාගත යුත්තේ කියන අන්නේ එවැනි අදහසකට තමයි සාන්දෘෂ්ටිකවාදය කියලා කියන්නේ. පැවැත්ම පිළිබඳ එක. ඒ කියන්නේ සාරයට වඩා පැවැත්ම තමයි වැදගත් කියන අදහස. තමයි මේකේ බේස් එක. ඇයි අපි මේව දැනගන්න ඕන? විශ්වාස කරන්න මීට අවුරුදු 5කට කලින් තිබිච්ච තත්වයයි දැන් තියෙන තත්වයයි මොනව ගැනද? නාගරික මේ මහා දියුණු කියන්නේ භෞතික සම්පත් තියෙන, සල්ලි තියෙන හෝ නැති හෝ ලංකාවේ හොස්පිටල් වල දැන් වෙනකොට මානසික වෛද්‍යවරුන් සඳහා පෝලිං ගහිලා ඉන්නවා. කවුන්සලර්ස්ලට වැඩ තිබුණේ නැහැ මීට අවුරුදු 5කට කලින්. දැන් වෙනකොට කවුන්සලර් කෙනෙක් අල්ල ගන්නත් බෑ. අද වෙනකොට ඉන්හවුස් කවුන්සිලින් ඉන්න හැම ආයතනයකම කවුන්සලර්ස්ලා ඉන්න උපදේශනය කියන සාධකය. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? මෙහෙම වෙලා තියෙන්නේ මේ සමාජය මානසිකව රෝගී වුණු ජන සමාජයක්. මේකේ මේ පොතේ පිටිපස්සේ තියෙන මෙන්න මෙහෙම ලියලා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රටක මානසික සෞඛ්‍ය සංවර්ධනය සඳහා නිර්දේශ 10ක් ඉදිරිපත් කර ඇත. ඉන් එක නිර්දේශයක් වනුයේ මානව සම්පත් සංවර්ධනයයි. මනෝ උපදේශන වෘත්තිකයන්ද මානසික සෞඛ්‍ය ශාස්ත්‍රයේ අයත් වන වැදගත් මානව සම්පතකි. human capital මානව ප්‍රාග්ධනය කියන එක. මේක ලෝකයේ කොච්චර තාක්ෂණය ආවත්
මොන තරම් දියුණු තාක්ෂණික ජනසන්නිවේදන උපකරණ මොනවා ආවත් ඒ පිටුපස්සේ මිනිසෙක් සිටිය යුතුයි. ඒ කියන්නේ හියුමන් කැපිටල් එක. දැන් ඕන නම් ඉන්දියාවේ ඉඳලා චීනයට ගහන්න, චීනයේ ඉඳලා ඇමරිකාවට නිශ්චිත තැනකට ගහන්න, අධි තාක්ෂණික නිවැරදිව ගහන්න පුළුවන්, අටැක් කරන්න පුළුවන් අවියාවුද උපකරණ තිබුණත් මේ බටන් එක ඔබන්න, මේ ට්‍රිගර් එක ගහන්න හියුමන් කැලලක් ඕන. මෙන්න මේ හියුමන් කැලල ඩිවලොප් කරන්න නැතුව මොනද වගේ දෙයක්වත් කරන්න බෑ කියන අදහස ලෝකයේ එන්න වර්ධනය වෙනවා. ඉතින් ලංකාව වගේ රටකට ඒක අත්‍යවශ්‍යම යුගයක් මේ ඉන්නේ. හරි. මගේ ඒවට කලින් අපි මේක නිකන් හිස්ටරි එක නිකන් බැලුවොත් මම නිකන් පොඩි රීකැප් එකක් දෙන්නම්. ඒ කියන්නේ සාන්දෘෂ්ටිකවාදී මිනිසාගේ පැවැත්ම එක අපි කතා කරා. මිනිස් ජීවිතයේ වටිනාකම සහ ජීවත් වීමේ අර්ථය සොයන දර්ශනයක්. ඒ කියන්නේ මිනිසාගේ පැවැත්ම ගැන. එතකොට මීට කලින් ඉඳපු දාර්ශනිකයෝ කතා කරේ මිනිසාගේ පරිබාහිර දේවල්. අපෙන් එළිය දේවල් තමයි කතා කරේ. එතකොට මෙන්න මේකදී ආවේ සාරයේ එසෙන්ස් එක වඩා වැදගත් වෙන්නේ ඒකට වඩා වැදගත් වෙන්නේ එක්සිස්ටන්ස් ඒ කියන්නේ පැවැත්ම කියන එක. මේකේ ආරම්භය ප්‍රංශය සහ ජර්මනිය කේන්ද්‍රව ඇති වෙලා ලංකාවටත් මේක බලපෑවා. එතකොට ඒ කියන්නේ නවකතාව, කෙටි කතාව, නාට්‍ය, එතකොට සිනමාව, ඒ විතරක් නෙවෙයි දේශපාලනීය නීතිය, සමාජ විද්‍යාව, සදාචාරය, කල්චර්, සංස්කෘතික මේ හැම පැතිවලටම මේක ව්‍යාප්ත වෙලා සාන්දෘෂ්ටිකවාදය. හරි. මේක ගැන ඇත්තටම මේ මොන සුපුරුදු විදියට මට තේරෙන එකක් තමයි මේව බුදුන් හරි ලේසියට කියලා දාලා තියෙනවා. right? ඔය සොක්‍රටිස්, ඇරිස්ටෝටල්, ප්ලූටෝ තමයි මේවයි මුල් කාලීන මේ අදහස් දැම්මේ. එතකොට මෙන්න මේ ලෝක යුද්ධයෙන් පස්සේ ඇතිවෙච්ච සමාජ මිනිසාගේ මානසික තත්ත්වය ගරා වැටීම නිසා බිහිවුණු තත්ත්වයක් කියලා අපි කතා කරා. මේක මේ කරපු දෙයක් තමයි මේ තාර්කික මනෝමය, ඒ කියන්නේ මනෝමය දේවල් සංකල්ප එහෙම තිබුණට ප්‍රායෝගික ජීවිතයට වැදගත් නෑ. ඒ නිසා මේ ආත්මය, ජීවිතය, යථාර්ථය වගේ දේවල් නේ දිනදා ජීවිතේට මේක ඕනේ කියලා මේක ආවා. මේ සාන්දෘෂ්ටිකවාදය. ඒ වගේම තමයි මේක අපි නිකන් කතා කරොත් ෆෙඩරික් නීට්ෂේ අපි අහලා තියෙනවා. එයා තමයි මේකේ මූලික පදනම සහ දර්ශනයක් විදිහට පදනම සකස් කරේ. මේකෙත් හිටියා මේ දෙකට බෙදුන මේක දේවවාදී සහ අදේවවාදී කියලා. දේවවාදීන් විදිහට සොරෙන් කිර්කිගාඩ්, කාල් ජැස්පර්, ගාබ්‍රියල් මාර්ෂල්, මේ ප්‍රනවුන්ස් එහා මෙහා වෙන්න පුළුවන්. අදේවවාදී විදියට මාටින් හයිඩගර් අපි දන්නවා, හයිඩගර් අපි දන්නවා, ජීන් ෆෝල් ශාස්ත්‍රය දන්නවා, ඇල්බෙයා කැමු අපි දන්න කට්ටිය. හරි. ඒ කියන්නේ දේවවාදීන්ගේ තිබුණු එකක් තමයි උදාහරණයක් විදියට මේ තර්කණයට වඩා පුද්ගල අවබෝධය වැදගත්. ඒ කියන්නේ මෙන්න මේ අපි එළියට එනකොටම අපිට සංකල්ප ලෝකයක් ඇතුළට තමයි අපි එන්නේ. උදාහරණයක් තමයි අපි ඉපදෙනකොට මස් ගුලියක් විනාඩි 5-10ක් යන කලින් එක්ක බුද්ධාගම්කාරයෙක්, එක්ක ක්‍රිස්තියානිකාරයෙක්, මුස්ලිම් කාරයෙක් වෙනවා, සිංහල වෙනවා, පිරිමියෙක් ගෑණියෙක්ද කියලා කියනවා, කුලය තීරණය වෙනවා මේ මස් ගුලියට. ඒ වගේ එළියේ මෙන්න මේ වගේ එළියෙන් සංකල්ප ලෝපයක් ඇතුළට එනකොට ස්වයං පෞරුෂත්වය නැති වෙනවා කියලා මෙන්න මේ සොරෙන් කිර්කිගාඩ් කිව්වේ වගේ අදහසක්. එතකොට මේ දේවල් පිටුපස අපි හඹාගෙන යනවා. අපේ ඩිසය ආශාව ඇතුලේ හඹාගෙන ගියාට ඒක අත්පත් කරගත්තට ආපහු ඇති වෙන්නේ ඉච්ඡා බංගත්වයක්, හිස් බවක්. මේවා හරිම වැදගත්. අපි මේවා අපි නූතන සමාජයට ඇප්ලයි කරලා බලන්න. දුවනවා බැංකුවේ accounts වල digits numbers තියෙනවා, සල්ලි තියෙනවා, ගෙවල් තියෙනවා, යාන වාහන තියෙනවා. ඒ කියන්නේ luxury life කියලා අපි හිතන දේවල් ළඟා කරගත්තත් හිඩසක් තියෙනවා. මේ හිඩසම තමයි ජීවිතේ. මෙන්න මේ වගේ පැති. එතකොට මෙන්න මේ ඒ වගේ අදහස් කියලා අන්තිමට මෙයා කියනවා මෙන්න මේ සොරෙන් කියන අදහසක් තමයි යා මේක පියවර 3ක් යටතේ පැහැදිලි කරලා තියෙනවා. ශෘංගාරාත්මකවත් ආනන්දජනක ජීවිතය. මිනිස්සු මේ ඒ නිසා තමයි දුවන්නේ. හඹා යන්නේ නිසා. ඒක නිසා මේක ගිහිල්ලා හති වැටුණට පස්සේ අපිට ආචාර්ය ධර්ම, ආචාරාත්මක ජීවිතයක් ඕන අපිට. මොන හරි ෆලෝ කරන්න නිකන් ආචාර ධාර්මික ජීවිතයක අවශ්‍ය වෙනවා. මේ ඒකට යන්න නම් අර පළවෙනි එකේ කියපු ශෘංගාරාත්මක රස කලාපය කැප කරන්න වෙනවා.
හරි මෙයා කියනවා. ඒ නිසා මෙයා අන්තිමට ආගමික ජීවිතය දක්වා යනවා. ඒක තමයි දේවවාදීන්ගේ ලක්ෂණය. දැන් මේ ඊට පස්සේ කතා කරපු දේවවාදියෙක් වෙච්ච ගේබ්‍රියෙල් මාසේලුත් කියන්නේ මිනිස්සු භාණ්ඩ නිෂ්පාදනය කරාට පස්සේ මේ හියුමන් කෑල්ල යාන්ත්‍රික වෙලා තියෙනවා. මෙන්න මේ යාන්ත්‍රික යන්ත්‍රානුසූරිභාවය නිසා යාන්ත්‍රික බව නිසා හරි නිසා මිනිසුන්ගේ ජීවිතවල තිබිච්ච ආදරය, ප්‍රේමය, දයාව, කරුණාවන්තකම අහෝසි වෙලා තියෙනවා. හරි ඒ නිසා මේකට විසඳුම තමයි ආගම. දේවවාදීන්. ඇත්තටම ඒ කියන්නේ පල්ලිය කොච්චර බලවත්ද බලන්න. හරි එතකොට කාල් ජැස්පර්ස් කියන්නේ එයා මනෝවිද්‍යාඥයෙක්. සමාජ බාහිර සංකල්ප විසින් ස්වයං පරුෂය බිඳ වැටෙනවා. අර ඒ අදහස්ම තමයි එන්නේ ජීවිතය අර්ථවත් කරගන්න නම් දෙවියන්ගේ තුරුල්ලට යා යුතුය. ඔය තමයි දේවවාදීන්. අදේවවාදීන් ඔන්න අපිට හුරු පුරුදුයි. අපි දන්නවා මේ අபிසරුලිය නම්බුකාර අබුසරලිය කියන නිර්මාණය. දවල භීෂණ ධර්මසිරි බණ්ඩාරනායකගේ දවල භීෂණ කියන නාට්‍ය. ඒක මෙන්න මේ ජීන් ෆෝල් ශාස්ත්‍රයේ. එයා නවකතාකරුවෙක්, විචාරකයෙක්, පුවත්පත් කලාවේදියෙක්, ඒ වගේ විශාල සාහිත්‍යයට සම්බන්ධතාවයන් තියෙන පරිවර්තකයෙක්. ඉතින් මෙන්න මේ අදහස් මේගොල්ලෝ මේ පුද්ගලික නිදහස තමයි මෙයාගේ බේස් එක උනේ. ඔය ලිබරල් වාදී කියන අදහස් වලට පාර කැපුවේ මේගොල්ලෝ. ඇල්බෙයා කැමූගේ පිටස්තරය අපි දන්න පොතක්. එතකොට මහා මාරිය ඒ ලංකාව ඇතුලේ ඉතින් මේගොල්ලෝ කිව්වේ මරණය දක්වාම අර්ථ ශූන්‍ය වෑයමක මිනිසා ගමන් කරනවා. අවසානයේ මිනිස්සු කලකිරිලා ලෙඩ වෙලා මිය යනවා. ඒක නිසා අපි අපේ ඇතුළට යා යුතුයි, නිදහසේ ගමන් කළ යුතුයි කියන අදහස් ආවා. ඉතින් මේ දිගට කතා කරන්න පුළුවන් කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේවා කියවන එක වැදගත්. ඇයි මේක දේශපාලනයක්. අද බලයට පත් වෙලා ඉන්න NPP එක මොන සෙල්ලම් දැම්මත් වැඩක් නැහැ. මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න නැතුව. අපි තාම පාරේ පත්තු වෙන ලයිට් එකක් උදේට නිවන්නේ නැති જાතියක්. පොදු ඇසිගිලයකට යන්නේ නැති જાතියක්. පාවිච්චි කරන වතුරවත් ගහන්න දන්නේ නැති જાතියක්. කුණු දාන જાතියක්. අනේකා විවේචනය කරාට තමන්ගේ පැත්තට හැරෙන්නේ නැති જાතියක්. ඒ නිසා මිනිස්සු වෙනස් කරන්න නම් ඔළුවයි වෙනස් කරන්න. ඔළුව වෙනස් කරන්න නම් මනෝවිශ්ලේෂණය, මනෝවිද්‍යාව, දර්ශනය වගේ විෂයන් ඕන. ඒ නිසා අපිට මේ පොත හරිම වැදගත්. ස්තුතියි.